සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔයාලට මතකද මම කලින් වීඩියෝ එක අරන් ආව මෙන්න මේ කුරුළු පැටව ගැන. ඉතින් මේ කුරුළු පැටවන්ට අද වෙලා තියෙන දේ ඔයා දන්නවද? පොඩ්ඩක් මේ වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා දවස් දෙකකට විතර පස්සේ තමයි ඔන්න ඔය විදිහට කුරුළු පැටව හිටියේ. එයාලගේ තටු චුට්ට ඇවිල්ලා බලන්නකෝ. හොඳට නිදි. ඔය තියෙන යාළුවනේ තවත් දවස් දෙකකට විතර පස්සේ. ඉතින් එයාලට තවත් තටු ඇවිල්ලා ටිකක් ලොකු වෙලා. ඒත් තාම ඇස් නම් හැරලා නෑ හැබැයි. බලන්නකෝ සත්තු උනත් ඒ සහෝදර බැඳීම. ඒ දිහා බලාගෙන ඉද්දි මට නම් ඇත්තටම දුක හිතුණා. සත්තු උනත් කොච්චර ආදරේද බලන්නකෝ. මෙහෙම දකිද්දි ඔයාලට මොනවද හිතෙන්නේ යාළුවේ? මිනිස්සුණු අපිට කොච්චරක්නම් බැඳීම් මේ ජීවිතේ තියනවද නේද යාළුවේ? මට හිතෙනවා මේ කුරුළු පැටවුනත් මගේ ජීවිතේ එක්තරා බැඳීමක් වෙලා වගේ. මේ ඉන්නේ යාළුවනේ තවත් දවස් දෙකක් විතර ගියාට පස්සේ. බලන්නකෝ එයාලගේ තටු ඇවිල්ලා ඇස් ඇරලා එයාලා ලොකු වෙලා. මට ඉතින් පුදුමත් හිතුණා මෙයාලා මෙච්චර ඉක්මනට ලොකු වුණේ කොහොමද කියලා. අන්නකෝ එයාලා හොඳට ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ වීඩියෝ ගද්දී මෙයාලට කිසිම හානියක් නොවන විදිහටයි මම මේ වීඩියෝ කළේ. ඔන්න ඉතින් එයාලා කට අරිනවා මම කුරුළු අම්මා කියලා හිතුවද දන්නේ. ඔන්න දැන් නම් යාළුවනේ එයාලට කුරුළු කූඩුවේ ඉන්නත් තරම් ඉඩමදි. එක්කෙනෙක් කූඩුව උඩටත් වෙලා ඉන්නවා මං දකිද්දි. මෙයාලා තව ටික දවසකින් මේ කූඩුවෙන් ඉගිලලා යයි කියලා මට එදා හිතුණා. ඉතින් මං පහුවදා යද්දි ඔහොම තමයි කූඩුව තිබ්බේ යාළුවේ. ඒ කූඩුව එහෙම දකිද්දි මගේ හිතට බයකුත් දැනුණා. ඇයි මේ කූඩුව පාළුවෙන් කියලා. හැබැයි මට හිතුණා කුරුළු අම්මා කුරුළු පැටව එක් කරගෙන ඉගිලිලා යන්න ඇති. එයාලට යන්න කාලය ඇවිල්ලා තිබ්බේ. අපි නැති වෙලාවක කුරුළු අම්මා පැටව එක් කරගෙන ගිහිල්ලා. සමහර විට එයා මෙහෙම හිතන්නත් ඇති. අපිව මෙච්චර කාලයක් හොඳින් බලාගත්ත සත්තුන්ගෙන් බේරගෙන අපිව පරිස්සම් කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං කියලා කුරුළු අම්මා හිතලා සමහර විට යන්න ඇති කියලා මට හිතුණා. ඉතින් ඊට පස්සේ දවසක ඔන්න ඔය විදිහට මම ඉන්නවා දැක්කා කුරුළු අම්මයි කුරුළු පැටියෙකුයි. මට හිතුණා අනිත් කුරුළු පැටියා කොහේ හරි ගහක අත්තක හැංගිලාවත් ඇති. බලන්නකෝ එයාලගේ නිදහස හොයාගෙන ගිය විදිය. ඉතින් එහෙම ඉන්නවා දැක්කට පස්සේ මට හරියට සතුටු හිතුණා. මොකද එයාලට කිසිම කරදරයක් නැහැනේ. කරදරයක් සිදු වෙලා නැහැ. එයාලා පරිස්සමට ඉන්නවා මං දැක්කා. මම හිතනවා අනිත් කුරුළු පැටියත් පරිස්සමට ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කුරුළු පවුලේ කතන්දරේ අවසන් වුණා යාළුවේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් මං ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. යාළුවනේ මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.